අයිබෝන් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ මේ අලුත්ම වීඩියෝ එකට. අද අපි කතා කරන්නේ ලෝක ධනවත්ම ක්‍රිකට් ක්‍රීඩකයන් 10 දෙනා ගැන. හැදෙන්න කියලා ආරාධනා කරනවා වීඩියෝගේ අවසන් සම්ප්‍රයතේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අංක 10 ෂේන් වොට්සන්. වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 30ක් 39ක් අතර. මෙයා ක්‍රිකට් වලින් වගේම IPL තරඟ වලින් සහ බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන් වලින් තමයි තමන්ගේ ධනය වැඩි කරලා තියෙන්නේ. අංක 9 විරේන්ද්‍ර සෙවග්. වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 40ක්. ක්‍රිකට් වලින් පස්සේ මෙයා තමන්ගේම පාසල් පද්ධති හා බ්‍රෑන්ඩ් ඩීල්ස් හරහා ලොකු ආදායමක් උපය ගන්නවා. අංක 8 ජැක් කලිස්. වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 48. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහිවුණු හොඳම ඕල් රවුන්ඩර් කෙනෙක් වෙන දකුණු අප්‍රිකාවේ ජැක් කලිස් ක්ලෝතින් සහ බිස්නස් ඉන්වෙස්ට් කරලා මෙයා තමන්ගේ වත්කම ගොඩ නගාගෙන තියෙනවා. අංක 7 ක්‍රිස් ගේල්. වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 50. ලෝකේ පුරා තියෙන T20 ලෙජන්ඩ් සහිත වීඩියෝ සහ ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් සන්නාම හරහා ගේල් ලොකු මුදලක් උපයලා තියෙනවා. අංක 6 බ්‍රෑන්ඩ් ලාරා. වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 60. ලෝක පූජිත බෝලර්ස්ලාට බය නැතුව ගහපු වෙස්ට් ඉන්ඩීස් ඉතිහාසයේ විශිෂ්ටතම ප්‍රතිකාරයක් වන බ්‍රෑන්ඩ් ලාරා ඉන්නේ 6 වෙනි තැන. ව්‍යාපාරික ආයතන තවමත් මෙයාට ලොකු ආදායමක් ගෙන දෙනවා. අංක 5 රිකී පොන්ටි. ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 70. ඕස්ට්‍රේලියාවේ ලෝක කුසලානේ දිනලා නායක රිකී පොන්ටින් ඉන්නේ 5 වෙනි තැන. IPA කෝචින්, TV, කමියුනිටි සහ බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන් තමයි මෙයාගේ ප්‍රධාන ආදායම් මාර්ග. අංක 4 සෞරව ගංගුලි. ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 80ක් 100ක්. ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක එහෙමත් නැත්නම් සෞරව ගංගුලි BCCI සභාපති ලෙස කටයුතු කිරීම රූපවාහිනී වැඩසටහන් සහ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයෝජන මෙයාගේ ධනයට ලොකු හේතුවක් වෙලා තියෙනවා. දැන් අපි බලමු ධනවත්ම ක්‍රිකට් ක්‍රීඩකයන් කවුද කියලා. දැන්ම මාව subscribe කරලා පල්ලෙහා තියෙන bell icon එකත් ඕල් දාලා තියාගන්න. අංක 3 විරාජ් කෝලි. වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 112ක් 127ක් අතර. ක්‍රිකට් ලෝකයේ රජු විරාට් කෝලි. දැනට ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ගෙන් වැඩිම ආදායමක් ලබන්නේ කෝලි. Puma, Audi, MRF වගේ බ්‍රෑන්ඩ්ස් තමන්ගේම 18 කියන ෆැෂන් බ්‍රෑන්ඩ් සහ සෝෂල් මීඩියා පෝස්ට් වලින් කෝටි ගණන් හොයනවා. අංක 2 MS ධෝනි. කම ඇමරිකානු ඩොලර් මිලියන 125ක් 130ක් අතර. ජාත්‍යන්තර ක්‍රිකට් වලින් සමුගත්තත් IPL තරඟ, ඕගනික් ස්පෝර්ට් ෆිට් ජිම්ස් ජාලය සහ සුවිශාල බ්‍රෑන්ඩ් ඩීල්ස් හරහා ධෝනි තමන්ගේ මිලියන ගානක මුදල් උපයනවා. අංක 1 සචින් තෙන්ඩුල්කර්. වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 170යි. ක්‍රිකට් ගහන එක නතර කරලා අවුරුදු ගාණක් ගියත් සචින්ගේ තියෙන බ්‍රෑන්ඩ් වැලියු එක පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ. ඩොලර් මිලියන 170කට අධික වටිනාකමකින් සචින් තමයි මේ ලයිස්තුවේ උඩින්ම ඉන්නේ. ඉතින් යාළුවනේ මේ ධනවත්ම ක්‍රිකට් තරු 10 දෙනා අතරින් ඔයා ආසම ක්‍රීඩකයා කවුද? පහලින් කමෙන්ට් කරන්න. මතක තියාගන්න. වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න. යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තවත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු සුබ දවසක්.